ඕගොල්ලන්ට මතකයි නම් මෙන්න මේක මගෙන් ගොඩ දෙනෙක් ගත්තානේ. ඊළඟ වීඩියෝ එකෙන් මම කතා කරනවා මෙන්න මේක ගලවලා අපි මේක ඇතුලේ තියෙන කොයි වගේද කියලා බලමු. මටත් හරි ආසයි මේක ගලවලා බලන්න කොයි වගේද කියලා. ඊළඟ වීඩියෝ එකෙන් මම ඕගොල්ලොත් එක්ක මේක ගලවලා බලන්නම් කොයි වගේද කියලා. මතක ඇතුව මාව subscribe කරලා තියාගන්න. අද අපි කතා කරමු ඕගොල්ලෝ ගොඩක් ආස කරන මෙන්න මේ class D amp ටික ගැන අද වීඩියෝ එකෙන් කතා කරමු. ඔන්න අද වීඩියෝ එක අරන් ආවේ හෝම් ඕඩියෝ එකක් හදාගන්න ආසාවෙන් ඉන්න ඕගොල්ලොන්ට සුපිරිම ක්ලාස් D amp ටිකක්. ඉතින් අපි මේ amp එකින් එක ගැන කතා කරමු. මේකට මොනවද කරලා තියෙන්නේ කියලා බලමු. වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මතක ඇතුව channel එකත් subscribe කරගන්නම යන්න. ඕගොල්ලෝ බලන මේ වීඩියෝ එකේ ඕගොල්ලෝ ඉස්සරහම දැක්ක සින්දුව audio output එක විදිහට පාවිච්චි කරලා තියෙන්නේ. මෙන්න මේ amp එක. එතකොට ඒකත් එක්ක මෙතන චූටි මොඩියුල් දෙකක් තියෙනවා. එකක් Bluetooth මොඩියුල් එකක් sound processor එකක්. මේ දෙකෙන් තමයි Bluetooth තරහින එක වැඩි කරලා මේකට දීලා තියෙන්නේ. මම ඒ දෙකත් ඕගොල්ලන්ට අතට අරන් පෙන්නන්න. මේ මොඩියුල් එක ඕගොල්ලෝ කවුරුත් දන්න වෙළඳ පොලේ තියෙන මිලෙන් අඩුම Bluetooth මොඩියුල් එකක්. හැබැයි මේකේ ගේන් එක ගොඩක් අඩුයි. ඒ වගේම මේක වෝල්ට් 5න් වැඩ කරන්නේ. එතකොට මේකේ අවුට්පුට් එක වැඩි කරලා ගේන් එක වැඩි කරලා සවුන්ඩ් එක පැහැදිලි කරන්න මම පාවිච්චි කරලා තියෙනවා. මෙන්න මේ ඕඩියෝ මොඩියුල් එක. මේක ඇවිල්ලා BB2150. ඔයගොල්ලන්ට data එක net එකේ search කරලා බැලුවොත් මේක sound processor කියලා තමයි මේ IC එක data එකේ තියෙන්නේ. එතකොට මේකෙන් කරලා තියෙන්නේ ඒ එන sound එක gain එකත් වැඩි කරලා low එකයි high එකයි දෙකත් balance කරලා ඕගොල්ලන්ගේ amp එකට දීලා තියෙනවා. එතකොට තමයි මේ මෙච්චර සද්දයක් ඇහෙන්නේ. නැත්තම් මේ මොඩියුල් එක දැම්මට එච්චර ලොකු සද්දයක් ඇහෙන්නේ නැහැ. මේක වැඩ කරන්න පුළුවන් වෝල්ට් 5 ඉඳලා වෝල්ට් 12 වෙනකල් විතරයි. මේක data sheet එකෙම තියෙනවා. මේකට switching power supply දෙන්න කියලා තියෙනවා. ඒ වගේම මේක වෝල්ට් 12ට වැඩිය කොයි මොහොතකවත් දෙන්න බෑ. එහෙම වුණොත් මේ IC එක පිච්චෙනවා. ඕගොල්ලන්ට හොඳට ස්මූත් කරපු ට්‍රාන්ස්ෆෝමර් පවර් සප්ලයි එකකින් දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැති වෙයි. නමුත් මම නම් හැම වෙලේම පාවිච්චි කරලා තියෙන්නේ ස්විචින් පවර් සප්ලයි. මේකේ audio output එක වැඩ කරේ ඔයගොල්ලෝ මේ දැක්ක වීඩියෝ එකේ මෙන්න මේ amp එකේ මේක ඇවිල්ලා mod C out දෙකක් තියෙන amp එකක්. මේකෙදි පාවිච්චි කරලා තියෙනවා TPA 31000 D2 කියන IC දෙකක්. එතකොට මේ පැත්තේ watt 100 මේ පැත්තේ watt 100යි. හැබැයි මේක විශේෂත්වයක් තියෙනවා. මේක වැඩ කරන්නේ 12 volt වලින්. එතකොට මේක ඇත්තටම විශේෂයෙන්ම හදලා තියෙන්නේ වාහන සෙට් වලට පාවිච්චි කරන්න. මෙතන ඉන්වර්ටර් එකක් ඇවිල්ලා තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට මෙතෙන්ට 12 ඉඳලා වෝල්ට් 15ක් යනකල් වෝල්ටේජ් එකක් දෙන්න පුළුවන්. දුන්නට පස්සේ මේක 20 වෝල්ට් වැඩි කරලා තමයි මේක වැඩ කරන්නේ. එතකොට ගොඩක් දෙනෙක් මගෙන් අහුවනේ මේ amp 3 wheel එකට හයි කරන්න බැයිද බස් එකට හයි කරන්න බැයිද කියලා. මේවා හයි කරනකොට ඔයගොල්ලොන්ට මේක වැඩ කරන්නේ වෝල්ට් 30න්. එතකොට 30ට යනකම් ඉන්වර්ටර් එකක් දාලා තමයි ඔයගොල්ලන්ට මෙතනින් වොට් 300ක අවුට්පුට් එකක් ගන්න වෙන්නේ. නමුත් මේ amp එකේදී ඒ ප්‍රශ්නේ එන්නේ නැහැ. මම අර amp එක ගැනත් ඔයගොල්ලන්ට එක්ක කතා කරන්න. මේ amp එක හොඳ ඉන්වර්ටර් එකක් තියෙනවා. මේක සාමාන්‍ය මෙතන තියෙන හැම class D amp එකක්ම ඕම් 4 ස්පීකර් වලට තමයි මේ අවුට්පුට් එක මම කියන්නේ. ඕම් 4 ස්පීකර් වලට ඔයගොල්ලන්ට හොඳට ඉන්පුට් ගේන් එකක් දුන්නොත් මේකට සුපිරියටම වැඩ කරනවා. කිසිම අවුලක් නැතුව සුපිරියටම සින්දුවක් අහන්න පුළුවන්. මේ amp එක ගැන කතා කරොත් මේක ඇවිල්ලා watt 300ක අවුට්පුට් එකක් තියෙන ස්ටීරියෝ amp එකක්. මේකේ ඔයාට watt 150 අවුට්පුට් දෙකක් ගන්න පුළුවන්. මේකේ IC එක විදිහට පාවිච්චි කරලා තියෙන්නේ TPA 3221 කියන chip එක මේක පාවිච්චි කරලා තියෙන්නේ. මේකට ඕගලන්ට වෝල්ට් 32ක් යනකම් වෝල්ටේජ් එකක් දෙන්න පුළුවන්. ඒ වගේම මේකේ ඔයාගොල්ලන්ට වෙනම වෝල්ට් 5 අවුට්පුට් එකක් තියෙනවා. ඒ වගේම මෙතෙන්ට audio in එක දෙන්න පුළුවන්. මේක amp එක විතරක් තියෙන audio amp එකක්. මේකටත් හොඳ input gain එකක් දෙන්න පුළුවන් නම් superiorටම sound එක තියෙන superior amp එකක්. මේ amp එක ගත්තොත් මේකත් ඔයගොල්ලන්ට කලින් පෙන්නපු amp එකේ IC එකම තමයි පාවිච්චි කරලා තියෙන්නේ. TPA 3221 කියන chip එක. මේකේ විශේෂයෙන් තියෙනවා ඔයගලන්ට inbuilt Bluetooth ඇවිල්ලා තියෙනවා. එතකොට ඔයගලන්ට කිසිම Bluetooth මොඩියුල් එකක් සම්බන්ධ කරන්න නැතුව මේකට Bluetooth කරන්න පුළුවන්කම තියෙනවා.
ඊට අමතරව audio in එක තියෙනවා. ආයෙ ඔයගොල්ලන්ට ඕන නම් USB එක සම්බන්ධ කරන්නත් පුළුවන්කම තියෙනවා. ඒ වගේම treble bass volume එක හදන්න පුළුවන්කම තියෙනවා. මේක superior preamp එකක් තියෙනවා. නියමටම sound quality තියෙනවා. ඒ වගේම මේකේ විශේෂත්වය ඔයගොල්ලෝ මේක high කරලා බැලුවොත් කිසිම අනවශ්‍ය ගෝසාවක් එන්නේ නැහැ. මේක on කරාද කියලාවත් හොයන්න බැරි තරම් ඒ තරම් sound quality ඒ වගේම මේ වගේ sound output එක ඕගොල්ලෝ දෙන details superiorටම out කරනවා. හැබැයි හොඳ ස්පීකර් පාවිච්චි කරන්න ඕන. මාර quality එකක් තියෙන. මේකටත් වෝල්ට් 12 ඉඳලා 32 යනකල් වෝල්ටේජ් එකක් දෙන්න පුළුවන්. මේකත් superior amp එකක්. ඕගොල්ලන්ට sound system එකක් හදනවා නම් මේ වීඩියෝ එක දැක්කා වගේ ස්පීකර් ටිකක් දාලා superiorටම audio system එකක් හදන්න පුළුවන්. හරි neat sound, superior quality. දෙකම එකවර ගන්න. මම ගොඩක් ආස කරන amp එකක් තමයි මේක. ඒ වගේම ඒකේ මොනෝ amp එක තමයි මේක. මේ දෙකේම output එක සමානයි. ඒ කියන්නේ මේකේ watt 100ක් තියෙනවා. මේකෙත් watt 100ක් තියෙනවා. මේක මොනෝ, මේක ස්ටීරියෝ. එතකොට ඕගොල්ලන්ගේ ගොඩක් වැඩවලට පාවිච්චි කරන්න පුළුවන් හොඳ amp දෙකක් මේ දෙකම. හැබැයි මේවට ටිකක් වැඩියෙන් input එකක් දෙන්න ඕන. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ audio out එක වැඩියෙන් දෙන්න ඕන. එතකොට තමයි මේකේ sound output එක හරියට වෙන්නේ. මේකේ watt 50 output දෙකක් තියෙනවා. මේකේ watt 100 output එකක් තියෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ට මේ amp එකේදී නම් මෙතනින් වෝල්ට් 5ක output එකක් වෙනම ගන්න පුළුවන්. ඕගොල්ලන්ගේ පොඩි පොඩි වැඩ වලට හරි මේ වගේ preamp එකක් හයි කරනවා නම් හරි ඒ වගේ වැඩ වලට නැත්නම් Bluetooth module එකක් හයි කරනවා හරි ඒ වගේ වැඩකට මෙතන voltage 5 ඕගොල්ලන්ට ගන්න පුළුවන්. මේ amp එකේ එහෙම එකක් නැහැ. නමුත් මේකේ watt 100ක output එකක් තියෙනවා. මේකත් superior amp එකක්. මේ දෙකම superior ඕගොල්ලන්ගේ පොඩි වැඩ වලට නියමටම පාවිච්චි කරන්න පුළුවන් amp එකක්. ඒ වගේම පොඩි පොඩි setup ඔක්කොටම මේ amp දෙකම හරියනවා. මේකේදී නම් FM වලට කිසිම ගැටලුවකුත් නැහැ. හොඳටම FM උත් වැඩ කරනවා. ඊළඟ audio amp එක විදිහට අපි මේ amp එක ගැන කතා කරමු. මේකත් ඇවිල්ලා watt 50 output දෙකක් තියෙන amp එකක්. ඇත්තට මේකේ watt 50 out කරන්නේ 12 voltage වලට. එතකොට මේකෙත් inverter එකක් දීලා තියෙනවා. ඕගොල්ලන්ගේ party box වගේ තියෙනවා නම් 12 volt battery එකක් ඇවිල්ලා තියෙන ඒවා නම් ඇත්තට මේක දාලා superiorටම audio out එක හදන්න පුළුවන්. සාමාන්‍යයෙන් watt 50 අඟල් 8 speaker දෙකක් ওই party box වල තියෙන ඒවට නම් මේක හොඳටම match වෙනවා. මේකෙත් ඕගොල්ලන්ට bass එක triple එක හදන්න තියෙනවා. master volume එක තියෙනවා. ඒ වගේම voltage 5ක output එකකුත් දීලා තියෙනවා. ඉතින් ඇත්තටම මේකත් ඕගොල්ලන් කැඩලා තියෙන party box හදන්න superior amp එකක්. ඒ වගේම හොඳ sound quality එකක් තියෙන අනවශ්‍ය ගෝසා මොකුත් නැති හොඳ audio amp එකක් මේක. මෙන්න මේ වගේ දේවකුත් තියෙනවා. මේක ඇවිල්ලා watt 30 output දෙකක් තියෙන stereo amp එක. output එකක් තියෙන mono amp එක. මේ දෙකේම පට්ට sound quality superiorටම තියෙනවා. මේක ඇවිල්ලා TPA 3118 ඔරිජිනල් IC මේ ඇවිල්ලා තියෙන සුපිරිම amp එකක් 100ක් ඔරිජිනල් IC තියෙන. ඒ වගේම sound එකක් නියමටම තියෙනවා. ඕගොල්ලන්ගේ පොඩි වැඩ ගොඩකට මේක පාවිච්චි කරන්න පුළුවන්. මේකත් 12 ඉඳලා 24 යනකල් වැඩ කරනවා. නියමම audio amp එකක්. මේ amp එක ගැන කතා කරොත් මේකත් ඇවිල්ලා TPA 3116 D2 කියන ඔරිජිනල් IC දෙකක් ආපු watt 200ක output එකක් තියෙන audio amp එකක්. මේකත් 12 ඉඳලා 24 යනකල් වැඩ කරනවා. කිසිම ගැටලුවක් නැතුව මේකත් ohms 4 ස්පීකර් දෙකකට දාලා හොඳ sound output එකක් ගන්න පුළුවන්. හැබැයි මේ තියෙන class D හැම එකක්ම මම පාවිච්චි කරලා තියෙනෙත් අලුතෙන් ආපු 2000 පස්සේ වගේ ආපු ස්පීකර්ස් වලට ඒවට නම් superior වැඩ කරනවා. superior sound තියෙනවා. ඉතින් ඒ ගැන කියන ගම මගේ වීඩියෝ බලන ඕගොල්ලෝ හැමෝටම ජය වෙන්න ඕන කියනවා. හරියන්න ඕන කියනවා. තවත් මේ වගේ අලුත් වීඩියෝ ගොඩක් එක්ක අපි හම්බෙමු. මාව මතක ඇතුව subscribe කරලා තියාගන්න. මගේ වීඩියෝ බලන ඕගොල්ලෝ හැමෝටම thank you.